කුසුම් සහ අජිත් දෙදෙනාට ලකුණු 18ක් පහුගිය වටේට ලැබුණා. ඒ අනුව ලකුණු 38යි. දැක්කද? බොර කරාම මොකද වෙන්නේ? බොරු ඒක බොරු. ඈ? එහෙම කරන එක අසාධාරණයි. හොඳයි එහෙනම් බොරුවක් නම් අපි අසාධාරණ විදිහට ලකුණු අඩු කරන්නේ. ලකුණු 12 ලබා දෙන ලකුණු 42යි 38යි. ලකුණු 4ක වෙනස තියාගෙන අපි යන්නේ ඇස් බැඳුම් වටේට. දැස් ආවරණය කරගමු. මේ බරයිනේ. පොඩි ඩම්බෙල් එකක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් නේ. ඇඟ හැදෙයිද ගමන හැදෙයිද මෙහෙම කරොත්? ඈ? ඒත් හොඳයි ඔයා. මේක නල්ලට දාගෙන මේ කවුද විස්තර කරන්නේ? මම. එන අජිත් මේක ගන්න අතන. right. ඕක විස්තර කරන්න ඕනේ. අතර ගන්න. මේ නිකන් ඉටි වගේ එකක්. නිකන් රවුම් වගේ එකක්. ඉටි වගේ නිකන් සිනිඳු ගතියක් තියෙන. හරියට ඉටි පන්දමක් ඇල්ලුවා වගේ. හැබැයි රවුම් එකක්. අර ටේබල් උඩ තියන්නේ අර පේපර් වේට් කියන්නේ. දාර තියෙනවා. උඩ නිකන් දාර තියෙනවා. පොඩි හමු වෙනද නිකන් රවුමක්. යට රවුමක් නෙවෙයි තිතක් වගේ නිකන් ඈ. හරිද? රවුම් එකක්. තව පොල් කටන ගොඩක් දාරේ කැපිලා පේනවද? ලාවට දාර උඩ අල්ලපුවා මතු ලොකුවට පේනවද? පේන්නේ නැහැ නේ මට අහුවෙනවා. නෑ ලොකුවට අහු වෙනවද? අහුවෙනවා. ලොකුවට? ඔව් ටික ලොකුවට අහුවෙනවා. ඒක නිකන් මේ කියන්නේ ගැඹුරද මේ කියන්නේ ඒ දාරේ අස්සෙන් මෙහෙම ගැඹුරද? අඟල් දෙකක් විතර පල්ල ඇති. අජු පූලමක් වගේ. ඒක නෙමෙයි. මොකද්ද සුබද මොකද්ද අජිත්? උඩ තියෙනවා. හොඳයි තව තප්පර 5යි. හරි නෑ. 3යි. හරිද? බරාදේ. 1යි. කාලය අවසానයි. අපි බලමු අජිත් දැසාවරණ ඉවත් කරන්න බලන්න. හරි. very good. හරි. හැබැයි තව පොඩ්ඩෙන් නොමග යනවා නේද? ගැඹුර බලන්න ගිහිල්ලා. කුසුම් ගැඹුර බැලුවේ මෙන්න මේකේ. හැබැයි අවසාන මොහොත වෙනකොට මං හිතුවා මේ වතාවේ ඔන්න අවසාන වටේ පරාදයි කියලා අත්පොළ සන්නාදයක් ලබා දෙමු. ලොකු අභියෝගයක් තියෙනවා බබාටයි ලොකුටයි. එන්න බලන්න බබයි ලොකුයි දෙන්න. ඔන්න බබෝ සෙල්ලම්. right දැසාවරණය කරගමු. right දැසාවරණය කරගෙන තියෙන්නේ මේ දැන් ලොකු විස්තර කරනවා. නෑ මම තෝරනවා එයා විස්තර කරනවා. ඔව්. එහෙමද? ඔව්. දැන් මෙයාත් බබත් අරගෙන අම්මේ. දෙන්නකෝ. right බබා විසත්. බබා කරන්න විස්තරේ. දැන් නියපොතු පෙන්නන්න. නාංගී. අන්න දැක්කද? මේ පළතුරක් නේද තියෙන්නේ මේ. මොකද්ද? ඔව් මේක නිකන් මේ කජු පුහුලමක් වගේ. පොඩ්ඩක් ඉන්න. අනේ මන්න මේක මේ නැට්ටක් තියෙනවා උඩින්. මේ ටිකක් දිගයි. අක්ක ටිකක් දිගයි. ඔයා කාමරංග දන්නා නේද? අන්න ඒ වගේ එකක්ද? ඔව් අන්න හරි ඒ වගේ එකක්. නේ අන්න මේක තමයි. මේ තීරු තියෙනවා. හරි. ඊපස්සේ යටින් චුට්ටක් මෙහෙම මේ නැට්ටක් චූ ටිකක් තියෙනවා. නෑ අර උලක් වගේ. උඩ නැහැ. දැන් උඩ හීනි වෙලා තියෙන්නේ. උඩ හීනි වෙලා. අපල්ද පැපොල්ද? මං අහනවා කාමරංග කිටි දන්නා නේද? ඔව් ඒ උනාට යට දැන් අර මහත වෙලා එන ටික නැට්ටක් තියෙනවද කියන්නේ? උඩ චූටි මේ හීනි වෙලා එන ටිකේ නැට්ටක් තියෙනවා. නෑ මං අහන්නේ දිග නැට්ටක් තියෙනවද? දිගම නැට්ටක් නෑ. නිකන් සාමාන්‍ය නැට්ටක්. නැට්ටෙන් එල්ල ගන්නකො. පෙයාස් ගෙඩියක් වගේද? ඔය නිකන් නැට්ටෙන් එල්ල ගන්නකො. ඔව් එල්ලගෙන යනකොට. ඔව්. මෙහෙම යට එනකොට ටිකක් මහතයි. හරි. මෙහෙම නිකන් මේ ඒක නිකන් අර මේ මලක හැඩයක්. අන්න හරි ඔව්. ගොඩකට මං කරන්නේ. හොඳයි කාලය අවසానයි. නැට්ටක් නෙමෙයි. හරිද? පොඩි එකක් අවසාන කතා කරන්න එපා. හරිද? හරි. හොඳ අත්පොළ සන්නාදයක් අපි ලබා දෙමු. හරිද? හරි කමක් නෑ. අපේ හොඳයි කොහොම නමුත් අවසාන වටේ දෙපැත්තෙම උදවිය ඔන්න කොහොම හරි තෝරගත්ත ලැබිච්ච දේ තේරීමට හරි දක්ෂයි. තේරීමට හරි දක්ෂයි. ඒ කියන්නේ ඇස් බැඳලා ඉන්නකොට ඇස් ඇරලා ඉන්නකොට වඩා අඳුරේ ඉන්නකොට තමයි ජයග්‍රහණය කරන්නේ. බලමු මෙන්න මෙහෙමයි උනේ මෙතෙක්. හොඳයි මේ බෲස්. දැන් ඔන්න මට කිව්වනේ යන්න එපා කියලා මේ තත්ත්වය දැනගන්න. මට SMS එකක් කියලා දුන්නා මේ. කවුද එවල තිබුණේ? විනිශාකාතුමා. මොකටද කියලා තිබුණේ? ඒකේ ලියලා තිබුණා මේ 58යි
62යි කියලා. දන්නේ නැහැ කාටද කියලා. විනිශ්චයකාරතුමා උනාට වැඩක් නැහැ. SMS එවන්න දන්න. කොහමරි එක බොහොම සරල ප්‍රශ්නයක්. ඔව්. ඒක කියන්නේ දිනපු අයට 62යි. ඉතින් දිනපු අය කවුද? ඔයාට ඒ අනම්මනම් ගඩක් නැහනේ. ඔව්. පෙරදුණු කට්ටියට 58යි. එහෙමද? ඒ කියන්නේ බබයි ලොකුයි 58යි අජිතුයි කුසුමුයි 62යි. ඔව්. එහෙනේ. දෙක පැටලුණාද? ඔව් පැටලුණා. පැටලුණාද? එහෙනම් ගොයියෝ අනිත් පැත්ත හරව ගමු. මේ පැත්තට 62යි මේ පැත්තට 58යි. ඔව්. සරසවි පොත්තල මොකේ කොට අපිත් එක්ක ඉන්න සදාදරණීය මිත්‍රයෙක් ඒ විදිහින් ත්‍යාගයක් දිනනවා. ඒ වගේම තමයි කුසුම් අජිත් දෙදෙනාට ජනත් තෑගි පාර්සලයේ බැගින් ඒ වගේම ආදරණීය තිලිනේ අපෙන් ඒක ද ලව වෙතින් කුසුම්ට සහ අජිත්ට ලබා දෙනවා අපි ත්‍යාගයන්. හොඳයි නිෂ්පාදක සවන්ට වදනක් ටැලන්ට් ෆැක්ටරි තමයි පෙට්ටිය 126 කොළඹ කියන ලිපිනයට ලියන්න. කියලා කොහොමද කියන්නේ ආදරණීය ඔබ වෙත ලියමි. නෑ ආදරණීය හරි. ඒ ප්‍රශ්න මුකුත් ඕනේ නැහැ නේ බෲස්. ගත්ත ජංගම දුරකථනය අතට. ඔව්. ගියා මැසේජ් වලට. අර විනිශ්චයකාරතුමා මට මැසේජ් එක වගේ නැතුව නම ගම පැහැදිලිව හැබැයි සටහන් කරන්න ඕනේ. SW හිස්තනක්. ඔව්. නම ගම වයස සටහන් කරනවා. අන්න හරි. අපිට යවන්න 77 88ට. ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කුඩුවක් කරලා ලස්සන කිරිල්ලේ ආගේ ආවේක යන්න මං ආවේක යන්න මං ආවේක යන්න මං එහිඳ තව එකක් කරලා ආවේක යන්න මං සාදපු කුඩුව මන් මුල වෙවි කැඩිසිනී බිඳී ගියා එහඳ තව එකක් කරලා ආවේක යන්න ඒ වාගේ සඩ සුලන් නැවිලා යයිද මේ කුඩුවක් කැඩිලා ඔබ මාගේ ළඟ ඉන්නවා නම් ලෝකෙත් පක්ෂේ දැනේ ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කුඩුවක් කරලා ලස්සන කිරිල්ලේ මාගේ ආවේක යන්න බං